හවස වැඩට ආවම උයන්න කම්මැලිද? එහෙනම් මෙන්න මේ බත් එක හදලා බලන්න. මේක ඔයගොල්ලන්ට මාරම අඩු වෙලාවකදී හදාගන්න පුළුවන් රසම රස බත් එකක්. මේක හදන දවසට චුට්ටක් වැඩියෙන් කෑම හදන්න. මොකද ගෙදර අය මේක වැඩියෙන් කයි. එල්ල කයි. ඉතින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න කොහොමද හදන්නේ කියලා. මාරම ලේසි, මාරම රසයි. එන්න කියලා දෙන්න කොහොමද හදන්නේ කියලා. මම ඉස්සල්ලාම වාචනයක් ලිපේ තියාගත්තා. මම මේ වාචනෙට තෙල් එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට තෙල් කන විදිහ අනුව එකතු කරගන්න පුළුවන් මේකට තෙල් ප්‍රමාණය. තෙල් එක රත් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා බීලුණු ගෙඩි දෙකක් පොඩියට කපාගෙන එකතු කරගන්නවා. ඒ වගේම එන්නසල් කුරුඳු පොතු එකක් එකතු කරගන්නවා. සුදුලුණු බික් 6ක් මම මෙතන පොඩියට කපාගෙන තියෙනවා. ඒ වගේම අමු මිරිස් කරල් 3ක් එකතු කරගන්නවා. රම්පෙ ටිකක් එකතු කරගන්නවා. කරපිංචත් ඕගොල්ලන්ට තියෙනවා නම් මේ වෙලාව එකතු කරගන්න. හරි දැන් මේ ටික විනාඩි 3ක් වගේ මම තියාගත්ත බැදෙන්න. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු එකතු කරනවා. මේස හැඳි 2කමාරක්. මම මිරිස් මේක වැඩියෙන් මෙච්චර එකතු කරන්නේ. අපි මේකෙන් තමයි බත් එක උයාගන්නේ. එතකොට චිකන් පාවිච්චි කරනවා. හාල් ග්‍රෑම් 750කින් තමයි අද හදාගන්නේ මම. එතකොට ඒ ප්‍රමාණයට ඇති වෙන්න තමයි මම මෙතන මේ ස්පයිස් වර්ග හැම එකක්ම එකතු කරන්නේ. ඕගොල්ලන්ගේ සැර අනුව මේක වෙනස් කරගන්න පුළුවන් මිරිස් වගේ දෙයක් එකතු කරන ප්‍රමාණය. හරි මිරිස් එකතු කරලා තප්පර 30ක විතර පස්සේ මම එකතු කරනවා මෙතන කහ තේ හැඳි භාගයකුයි බැදපු 3-5 මේස හැඳි 2කුයි එකතු කරනවා. හරි ඊට පස්සේ ඒකට මම තක්කාලි එකතු කරනවා ලොකු ගෙඩියක් කපාගෙන එකතු කරනවා. හරි ඊට පස්සේ ඒකට මම චිකන් එකතු කරගන්නවා. මම ඩ්‍රම් ස්ටික් මේකට 8ක් එකතු කරගන්නවා. ඕගොල්ලන්ට චිකන් කැමති ප්‍රමාණයකින් එකතු කරගන්න පුළුවන්. චිකන් වැඩි වුණාම රස වැඩි වෙනවා. ඊට පස්සේ අපි හොඳට මේක කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ලුණු මේස හැන්දක ප්‍රමාණයක් එකතු කරගන්නවා. අපිට පස්සේ ලුණු මදි වුණොත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක වහලා මීඩියම් හීට් එකේ අපි තියාගන්නවා හැම්මෙන විනාඩි 10ක් වගේ. හරි දැන් විනාඩි 10ක් ගියා. මම මේ වෙලාවේ අල ගෙඩි 3ක් එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ලොකු කෑලි කපාගෙන අල ගෙඩි 3ක් එකතු කරගන්නවා මේකට. ඊට පස්සේ ඒත් එක්ක මම හාල් ටිකක් මේකට එකතු කරගන්නවා මේ වෙලාවෙම. අපි මේ වෙලාවේ හාල් එකට ඉදෙන්න වතුර එකතු කරගත්තාම පස්සේ ලුණු බලන්න ඕනේ. හරි ඊට පස්සේ අපි බත් එක ඉදෙන්න අවශ්‍ය ප්‍රමාණයට මම වතුර එකතු කරගන්නවා දැන්. ඊට පස්සේ හොඳට මෙහෙම කලවම් කරලා අපි බත් එක සාමාන්‍ය විදිහට ඉදව ගන්න ඕනේ. හරි ඔයගොල්ලන්ට පේනදී බත් එකට අපි ඉදෙන්න එකතු කරගත්ත වතුර උතුරනවා. මේ වෙලාවේ මම තක්කාලි සෝස් එකතු කරනවා. මේස හැන්දි 3ක ප්‍රමාණයක් මේකට එකතු කරගන්නවා. තක්කාලි සෝස් අපි ගෙදර හදාගන්න වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න එකතු කරලා මේක අපි පොඩ්ඩක් හොඳට කලවම් කරලා ඊට පස්සේ බත් එක ඉදව ගමු. හරි අපේ බත් එක ඉදිලා තියෙන්නේ. මම නිමුණාට පස්සේ ඔයගොල්ලන්ට මේක ප්ලේට් එකකට අපි අරගෙන බලමු. හරි අපි බත් එක හදලා ඉවරයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මාරම රසයි. ඒ වගේම මාරම සුවඳයි. අනිවාර්යයෙන්ම මම කියනකොට එක දවසක් හදලා බලන්න. ඔයගොල්ලන්ට මහන්සි වෙලා වැඩ ගෙදර ආවන් පස්සේ මේ විදිහට හදන්න මේක අඩු වෙලාවකදී එකම භාජනයේ හදාගන්න පුළුවන්. ආයි මේක කන්න කිසිම කරි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එක දවසක් හදලා බැලුවොත් ගෙදර අය අනිවාර්යයෙන්ම මේකට කැමති වෙනවාමයි. එහෙනම් අනිවාර්යයෙන්ම ගෙදර අයත් එක්ක මේක try කරන්න අමතක කරන්න එපා.